අයිබෝන් ළමයි. අපි අද බැලුවේ ත්‍රිකෝණමිතිය පාඩම පොඩ්ඩක් මතක් කරන්න. දැන් අමතක වෙලා එහෙම තියෙනවා නම් ත්‍රිකෝණමිතිය පාඩම පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න පුළුවන් ඔයාට. රයිට්. අපි බලමු ත්‍රිකෝණමිතිය පාඩමේ තියරි ටික මතකද කියලා. මොකද මේ ත්‍රිකෝණමිතිය ගාන ගොඩක් ලේසියට එන්නේ විභාගයට ඇත්තට. මේක අමාරු නෑ ඇත්තට. ගොඩක් ළමයි මේක හදන්නෙත් නෑ. ඒක නිසා ත්‍රිකෝණමිතිය බලමු අපි තියරි ටික පොඩ්ඩක් බලමු අපි මේකේ මේ මොනවද ඕනේ තියරි කියලා. රයිට්. එහෙනම් බලමු මේක තියරි කාවින්ද මේක එන්න බලන්න අපි තියරි ටික පොඩ්ඩක් බලමු. ත්‍රිකෝණමිතිය පාඩමේ දැනගන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මොනවද මේ පොඩි දේවල් ටික? හරි සරල දේවල් ටිකක් තියෙන්නේ. ඔයා ත්‍රිකෝණමිති පාඩම කරනකොට ඔයාට ඍජුකෝණී ත්‍රිකෝණය ගැන විතරයි දැනගන්න තියෙන්නේ. මම කියන්නේ ඒකයි මේ පාඩම පට්ට ලේසි කියලා ඉවරලා. රයිට්. අපි අඳිමු මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඔන්න බලන්න ලස්සන ඍජුකෝණී ත්‍රිකෝණයක් අපි අඳිනවා. දැන් ඔයාට මතක් වෙනවා ඇති මෙන්න මේ අපි කරපුවා මතක් වෙනවා. මේ කරන්නේ පාඩම උගන්වනව නෙමෙයි. ඔයා ඉගෙන ගත්ත දේ නැවත අපි මතක් කරන එක තමයි මේ කරන්නේ. රයිට්. ඕකේ. මෙන්න තියෙනවා ලස්සන ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මොකද මේ පාඩමට ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධ විතරයි ගැටලු අහන්නේ. ඒකින්ද මේක ලේසි. අනිවාර්යයෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණයක් එන්න මේපයි. නැත්තම් මේ ගාන සකස් වෙන්නේ නැහැ නේ. රයිට්. අනිවාර්යෙන්. රයිට්. දැන් බලන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කිව්වම මොනවද කායින්ද දැනගන්න ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද වර්ග 3ක් තියෙනවා. ඔව් පාද වර්ග 3ක් තියෙනවා. දැන් අපි දැන් ගත්තොත් මේකේ ඍජුකෝණේ අනිවාර්යෙන් තියෙනවනේ. ඔය ඍජුකෝණෙට ඉස්සරහින් තියෙන පාදයට අපි මොකද්ද කියන්නේ? කර්ණය. මේක පොඩි පොඩි ළමයෙක් දන්නවා මේක ඍජුකෝණේ ඉස්සරහා කියන්නේ කර්ණය කියලා අනිවාර්යෙන් දන්නවා. රයිට්. ඕක ඇහිලා කර්ණය. රයිට්. මේ පුංචි මේකේ ඉඳන් පොඩ්ඩක් කියලා දෙනවා පොඩ්ඩක් පැහැදිලි වෙන්න. හරිද? රයිට්. දැන් එතකොට මේක කර්ණයනේ. දැන් මේ ඍජුකෝණය හැරුණාම තව කෝණ කීයක් තියෙනවද මේකේ? ඍජුකෝණය හැරුණාම කෝණ දෙකක්. කෝණ දෙකක්. ඒ කෝණ දෙක අනිවාර්යෙන් සුළු කෝණ. ඒ කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණ. රයිට්. එතකොට අපි මේ එක කෝණයක් මාක් කරමු θීටා කියලා. අන්නේ කෝණේ θීටා කියලා මාක් කරමු. දැන් ඔය θීටාට සාපේක්ෂව θීටා ඉන්න තැනට අනුව මෙයාගේ ඉස්සරහා පාදය. මෙයාගේ ඉස්සරහා තියෙන එකට ගණිතයේදී මොකද්ද අපි කියන්නේ? සම්මුඛ කියලා කියනවා. එහෙනම් අන්නේ θීටාගේ ඉස්සරහා එක. එන්නේ යාට කියනවා අපි සම්මුඛ පාදය කියලා කියනවා. රයිට්. මෙන්න මේ තියරි පොඩ්ඩයි තියෙන්නේ. විනාඩි 10න් තියරි ටික ඉවර කරනවා. රයිට්. ඊට පස්සේ අපි ගානකුත් හදනවා. ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ මේ එක ගානෙන් ඕනම ගානක් හදා ගන්න පුළුවන් විදිහට මම කියලා දෙනවා. රයිට්. දැන් බලන්න එතකොට සම්මුඛ පාදය. එතකොට කර්ණය හැරුණාම θීටා ගාව තියෙන අනිත් පාදය මොකක්ද? θීටාට මේ පාදය අන්න ඒක බද්ධ පාදය. ඒතර මේකත් බද්ධ පාදේ වගේනේ බැඳිලා නෑ. ඒක බද්ධ පාදේ මේක මොකක්ද ඇවිල්ලා? කර්ණය වෙන්නේ. රයිට්. බද්ධ පාදේ. රයිට්. එහෙනම් ඔන්න මේ මූලික දේ මේ පුංචි දේ කිසියම් කෝණයක් අනුබද්ධයෙන් එයාගේ ඉස්සරහා තියෙන සම්මුඛ පාදය එයාගේ කර්ණය හරුණාම අනිත් එක්කෙනා කවුද? බද්ධ පාදේ. දැන් එතකොට ඔයාට මතකද? ඕගොල්ලන්ට මතකද? අපි ත්‍රිකෝණමිතික මූලික ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්කුවා. ඒකට අපි ලස්සන කතාවකුත් කියලා දුන්නා ළමයින්ට අපේ දරුවන්ට නේ. රයිට්. ඒක කියලා දුන්නේ මේක මතක හිටින්න නේ. රයිට්. දැන් එහෙනම් අත් බලන්න මෙන්න මේ මතක දන්නේ නැහැ ඔයගොල්ලන්ට අපි මේක පාඩම මතක් කරනට තියන අය නම් සමහරක් කලාවට. අපි කිව්වා මේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. මොනවද ඒ තුන? sin cos tan. රයිට්. දැන් ඒවා ගැන තේරුම් මේවා දැනගන්න අවශ්‍ය නැහැ ගාන හදන්න. හරිද? රයිට්. එහෙනම් මේ sin අනුපාතය. දැන් sin θ ගමුකෝ. sin θ කියන්නේ මොකද්ද? ඔන්න දැන් ළමයින්ට අමතක වුණොත් එහෙම sin θ කොහොමද කාවින්ද මේක මතක තියාගන්න. අපි කිව්වනේ ඒක වීලුවක් වගේ කතාවක්. sin θ කියන්නේ sin කියන්නේ සයිමන්ගේ සරම කරය කියලා අපි කිව්වා. ඒ කියන්නේ අර සයන්නයි කයන්නයි අපි එතෙන්ට ගන්නවනේ. ඒක අමතක වෙන්නේ නැහැ. සයිමන්ගේ සරම කරය. රයිට්. එහෙනම් ඔන්න බලන්න සරම කරය එතකොට ඔන්න ගත්තා. මේකෙන් කියවෙන්නේ දරුවෝ සයිමන්ගේ සරම කරය. දැන් සයින් කියන එක මතක තියාගන්න එපා. සයිමන්ගේ සරම කරය කියලා කිව්වම සයිමන් කියන්නේ සයින් සරම කරය කොහොම සම්මුඛ පාදයේ බිඳින් මොකද්ද? කර්ණය කියලා එනවා. ඒතර මේකට අනුව අපි ඒක ABC කියලා දාමු ත්‍රිකෝණේ පොඩ්ඩක්. ABC කියලා දැම්මොත් අපි මේකට අනුව ඔයා මට කියන්න මේ පාදවලින් මේ sin අනුපාතය ලියන්න පුළුවන් ඔයාට. මොකද්ද ඔයා ලියන්නේ? θ ගාවට ගියා. එයාගේ ඉස්සරහා තියෙන එක සම්මුඛ පාදය. මොකක්ද අනිත් එක? කර්ණය. එහෙනම් කවුද AB බෙදනවා කාගෙන්ද? AC ගෙන් බෙදනවා. රයිට්. ඕකේ. මේ තියෙන්නේ sin අනුපාතයනේ. මොකද sin අනුපාතය කියන්නේ ඕක වෙනස් වෙන්නේ නැහැ. ඕක ඔහොමමයි නේද? ඔව්. ඒ කියන්නේ කිසියම් කෝණයක් අනුබද්ධෙන්නේ එයාගේ සම්මුඛ පාදය කර්ණයෙන් බෙදුවාම sin අනුපාතය ලැබෙනවා නේ. රයිට්. දැන් ඊට පස්සේ අපි දාමු cos කියන එක. cos කියන්නේ මතකද ඔයගලන්ට අපි කියලා දුන්නා. කොල්ලෝ බනිස් කනවා. රයිට්. කොල්ලෝ බනිස් කනවා. කොල්ලෝ බනිස් කනවා කියන්නේ මොකද්ද කාවින්දි? බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒක මේකෙන් කියන්නේ θ ගාවට යන්න ඕනේ නේද? ඔව්. බද්ධ පාදය කියන්නේ BC කර්ණය AC. right. Okay. right.
right බලන්න අපි දැන් දරුවෝ දැන් බලන්න ඊළඟට අනිත් අනුපාතය මොකද්ද tan theta tan theta සමාන වෙන්නේ කවුද අපි මේකට ලස්සන එකක් කිව්වා ඔයාලා මතකද දන්නේ සබම් බබා ටැංකියේ සබම් බබා ටැංකිය කිව්වහම tan සබම් බබා කිව්වහම අපි දන්නවා ටැංකිය නම් සබම් බබා සයිමන් නම් සරම කරේ කොල්ලෝ නම් මනිස්කාරම් right එහෙනම් මෙතන අනුපාතය ලියන්න පුළුවන් කොහොමද අපිට සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ එහෙනම් AB බෙදීම BC කියලා අපිට එනවා AB බෙදීම BC කියලා එනවා right okay right දැන් හරි මේක හරි ෂෝ මෙන්න මේකයි මේ ටිකයි තව මොනවද කාවිද මේ ත්‍රිකෝණමිති ගාන හදන්න දරුවන්ට ඕන වෙන්නේ මතකේ තියෙන දිගංශය ඕන වෙනවා තව මොනවද ඕන වෙන්නේ එච්චරයි මෙන්න මේ තියරි පොඩ්ඩ විතරයි මොකද මේ පාඩමට ගොඩක් තියරි නෑ හරි සරල පාඩමක් හරි අපි ඒකත් පොඩ්ඩක් පෙන්නමුද අපේ දරුවන්ට මේ මේකේ දැන් මේ ටීචර් අදාළවනේ අපි මේ අනුපාත ගත්තේ ඔව් කෝණ වෙනස් වෙද්දී ඔව් ඒ අගයන් බද්ධ පාදයේ සම්මුඛ පාදයේ වෙනස් වෙනවා අන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවා ඒ කියන්නේ කෝණේ මෙතන තියෙනකොට තමයි සම්මුඛ පාදයේ අරක උනේ රයිට් දැන් මම මෙහෙම ඉන්නකොට මගේ ඉස්සරහා තමයි අපි දරුවෝ ටික ඉන්නේ නේ මගේ ඉස්සරහානේ ඉන්නේ එතකොට රයිට් ඒකේ තමන් ඉන්න තැන අනුව ඒක සම්මුඛ පාදයයි බද්ධ පාදයයි මොකද වෙන්නේ වෙනස් අපේ කර්ණය වෙනස් වෙන්නේ නෑ හැමතිස්සෙම කර්ණය කියන්නේ ඍජු කෝණය ඉස්සරහා තියෙන ඍජු කෝණය ඉස්සරහා තියෙන රයිට් එහෙනම් අපිට පුළුවන් අපිට ඕනනම් පුළුවන් මෙහෙම කියන්න අර කෝණේ ඇල්ෆා කියලා ඕනනම් දාන්නත් පුළුවන් ඔයාලට අපි ආයෙත් පොඩ්ඩක් එක නිකන් පෙන්නමු ඇල්ෆා කියලා දාලා රයිට් එහෙනම් ඇල්ෆා ගෙන් සම්මුඛ පාදය මොකද්ද අන්න BC ඇල්ෆා ගෙන් බද්ධ පාදය ඒ කෝණය අණුව කෝණේ තියෙන තැන අණුව ඒක වෙනස් වෙනවා රයිට් ඕකේ රයිට් අපි යන් ඊළඟ පිටුවකට අපි අලුත් පිටුවකට අපි යන් දැන් ඔන්න එතකොට ත්‍රිකෝණයක් ඇඳගත්තා ඍජුකෝණී ත්‍රිකෝණයක් සයින් මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික අපි හඳුනාගත්තා ඒ ත්‍රිකෝණමිතික අනුපාත ටික හඳුනාගත්තට පස්සේ අපිට අවශ්‍යයි දිගංශය කියන්නේ මොකක්ද දිගංශය කියන්නේ එක් තැනක සිට තවත් තැනක පිහිටීම විස්තර කරන ක්‍රමවේදයක් නේ තවත් තැනක පිහිටීම විස්තර කරන ක්‍රමය හැබැයි මේකට මූලික නීති තුනක් තියෙනවා දිගංශයට මොනවද දිගංශයේ මූලික නීති තුන මුලින්ම අදාළ තැනට ගිහිල්ලා උතුරෙන් නම් තමයි මැනීම සිද්ධ කරන්න ඕනේ. හැබැයි මැනීම සිද්ධ කරන්නේ කොයි පැත්තටද? හැමලෙම දක්ෂිනාවර්ත පැත්ත. දක්ෂිනාවර්ත කියන්නේ කොහොමද අපි ළමයින්ට කියලා දෙන්නේ කොහොමද? දක්ෂිනාවර්ත කියන්නේ කොහොමද අපි? දක්ෂිනාවර්ත කියන්නේ මොකද්ද? ඔරලෝසුවේ කටු කැරේ. ඔව් ක්ලොක්වයිස් නේ. ඒ කියන්නේ මේ පැත්තනේ. මේ පැත්තනේ. මෙහෙරනේ. මේ පැත්තනේ. ඔව් ළමයින්ගේ පැත්ත බැලුවොත් මාරු වෙනවනේ ඒක හරි. එහෙනම් බෝඩ් එකේ අපි ඒක පැහැදිලිව අපි කියමු ළමයින්ට. ඒවා අන්න බලන්න අපි තැනක් අඳිමු AB කියලා තැන් දෙකක් දාන්න පොඩ්ඩක්. ඔන්න බලන්න මේක පේපර් එකේ අනිවාර්යයෙන් මේ කොටස තියෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රයේ හරි තියෙනවා මේක. ඔන්න A කියලා තැනක් තියෙනවා. දැන් B කියලා තැනක් මෙහෙම මාක් කරන්න. B කියලා තැනක් මාක් කරයි. දැන් පේපර් එකේ දෙන්නේ දරුවෝ මෙහෙමයි. A සිට කියලා එතන නමක් හරි දාලා මොකක් හරි දෙයිනේ. A සිට කිව්වොත් ඒ ගාවට යන්න ඕනද නැද්ද? ඒ ගාවට ගිහලා අපි කෙලිම උතුරක් ඇඳ ගන්න ඕනද නැද්ද? උතුරක් ඇඳ ගන්න ඕන. මොකද අපි දිගංශය මයින්නේ උතුරේ සිට සැමටද? රයිට්. උතුරේ සිට කාගේ දිගංශයද මයින්නේ? B ගේ දිගංශය. ඔව්. A සිට B ගේ දිගංශය. එහෙනම් A සහ B යා කරන්න ඕනද නැද්ද? යා කරන්න ඕනේ. රයිට්. අපි කොහොම යා කරා. දැන් ඔයා කියන්න A සිට B ගේ දිගංශය අපි හිතමු දුන්නා කියලා මෙතන අංශක 70යි කියලා. ඔය 70 ලියන්නකෝ මෙතන. A සිට B ගේ දිගංශය 70 කියන්නේ අන්න ඒ කෝණේ උතුරේ ඉඳන් මයින කෝණේ. රයිට්. එතකොට A සිට B ගේ දිගංශය අංශ කීයද? 70. අපිට ලියන්න බැරිද ලස්සනට? A සිට B හි දිගංශය. B ගේ හි දිගංශය. B හි දිගංශය කීයද? 70. හැබැයි 70 විතර ලියුවොත් හරියද? වැරදි. අන්න දිගංශය කියනකොට 3කින්. ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. රයිට්. දැන් එහෙනම් ඔයා මට කියන්නකො මෙහෙම. දැන් A සිට B ගේ දිගංශයනේ හෙව්වේ. දැන් අපිට තව මොකද්ද මෙතනින් කරන්න පුළුවන්? B වල ඉඳලා A ගේ දිගංශයත් ගන්න. එතකොට B වල ඉඳන් A ගේ දිගංශය වෙනකොට කා ගාවටද යන්න ඕනේ? B ගාවට ගිහිල්ලා උතුරක් හදන්න. කාටද උතුරක් අරින්නේ? B ට. B ට උතුරක් අරින්න. එහෙනම් අපි B ට උතුරක් ඇන්දා. right. දැන් මේකේ රේඛාව අපිට පොඩ්ඩක් මකලා දාමු චුට්ටක් මේකේ. දරුවන්ට පැහැදිලි වෙන්න. right okay right right දැන් මට කියන්න මෙහෙම B සිට
අපි හොයන්නේ B සිට ඒකේ දිගංශය නේද? B ගාවට ගියා. උතුරක් ඇඳා. කොයි පැත්තටද කැරකින්නේ? දකුණු අත පැත්ත. ඔව් අපිට ලේසි කියලා මේ පැත්තට කැරකිනවද? නෑ. එහෙනම් මේ පැත්තට කැරකින්න ඕන. අන්න ඒ සම්පූර්ණ කෝණය තමයි මේ අපි හොයන්න යන්නේ. right. එහෙනම් B සිට ඒකේ දිගංශය කියන්නේ දරුවෝ මොකක්ද? මෙන්න මේ සම්පූර්ණ කෝණය නේ. මේක හොයන්නේ කොහොමද? දැන් උතුරකුයි තියෙනවා කියන්නේ. උතුර කියන්නේ මේ දෙන්න සමාන්තරද නැද්ද? සමාන්තරයි. මෙතන තියෙනවා U අකුරක් පේනවද ඔයාලට නැද්ද? U අකුරක් තියෙනවද නැද්ද? U අකුරක් තියෙනවනේ. එහෙනම් මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න. මේ දෙන්න සමාන්තර නම් මේ කෝණ දෙක මොනවා වෙන්නවද? පරිපූරකද නැද්ද? මිත්‍ර කෝණින්ද? මිත්‍ර කෝණින්ද පරිපූරකයි. ඒ කියන්නේ මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහනේ. අපි 180ක් වෙනවා. ඒතර මේක 70 නම් ටංගල මෙතන කීය ගන්න පුළුවන්? 180න් අඩු කරා. 180න් 70ක් ගියාම කීයද 110. එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් 110 කියලා දාන්න පුළුවන්. right? 110 කියලා දාන්න පුළුවන්. right? okay right. එහෙනම් මෙතන 110යි. දැන් ඔයාට වැදගත් වෙනවා තව ලස්සන ප්‍රමේයක්. මොකද්ද ප්‍රමේය කියන්න පුළුවන් නේද? ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360යි. එහෙනම් මෙතන ලක්ෂයේ B ලක්ෂයේ තියෙනවනේ. මේ පැත්ත 110යි මේ පැත්ත කෝණ විතරයි තියෙන්නේ නේ. ඒතර මේ පොඩ්ඩක් එක මකලා දාන්න පුළුවන් දරුවන්ට පැහැදිලි වෙනවා. මේ ඕනෙත් නැහැ. මේ සම්පූර්ණ කෝණේ 360න් අඩු කරාම උත්තර එනවා. ඒ කියන්නේ B සිට අපිට ලියන්න පුළුවන් B සිට ඒහි දිගංශය. B සිට ඒකේ දිගංශය. B සිට ඒහි දිගංශය. කීයද එන්නේ? B සිට ඒකේ දිගංශය කියන්නේ 360න් 110ක් අඩු කරනවා. 360න් 110ක් අඩු කරනවා. 250ක් එනවා 250. මෙතන 250ක් ආවා. හරි. එහෙනම් දිගංශය කියන්නේ ඔච්චරද නැද්ද? ඔච්චරයි. හරි සරලයි. මේ පොඩි දේවල් ටික මතක තියාගන්න. ඔයාට මේ ටික මතක් කරගන්න ඕනින් තමයි අපි අද මේ පොඩි දේවල් ටික මතක් කරගන්නේ. අපි මේ වලින් ගොඩක් ගණන් හදලා තියෙන දිගංශය ගොඩක් දේවල් කරලා තිනවා. right? ඔන්න මතක් වෙන්නේ නැති කියලා හිතනවා දරුවන්ට අපේ. ඔන්න එච්චරයි. මෙච්චරයි නේ? right. එහෙනම් අපි යන් අලුත් පිටුවකට. right. දැන් කොහොමද? මොකද්ද ඊළඟට ඕනේ ත්‍රිකෝණ විදියට? ආරෝහණ කොන. ලස්සන හැක් අඳින්න බලන්න. ලස්සන හැක්. ලස්සන හැක් ඇඳලා. ඔන්න ඇහැ. right. මේ ඇහැ ඇඳනනම් මේ ඇහි කෙලින් කියන්නේ පොළවට කියන්නේ පොළොව මට්ටම තිරසනේ. තිරසට සමාන්තරව. ඒ කියන්නේ ඇස් මට්ටම කියලා කියනව නේද අපි ඒකට. ඒතර මේක මෙහෙම කෙලින්ම මේ කිරණ යන්නේ ඇහෙන් නේද? ඔන්න කෙලින් ඉරක් ඇඳොත් මේක මොන මට්ටමද? ඇස් මට්ටම. අපි වස්තුවක් දිහා බලනකොට ඇස් මට්ටමින් තියෙන ඇස් මට්ටමට සාපේක්ෂව තමයි කෝණේ ගන්නෙ. ඇස් මට්ටමින් ඉහළට භ්‍රමණය වුණොත් ආරෝහණ කෝණ. ඇස් මට්ටමින් පහළට භ්‍රමණය වුණොත් මතකද අපි ඕක කිව්වා. මම මෙහෙම ඉන්නවා. මේ මගේ ඇස් මට්ටම මේ තියෙන මගේ ඇස් මට්ටම. ඒතකොට මේ ඇස් මට්ටමින් ඉහළට භ්‍රමණය වුණොත් ඇස් මට්ටමින් පහළට භ්‍රමණය වුණොත් අවරෝහණ කෝණ. right. එහෙනම් අපි දරුවන්ට පෙන්නමු කෝණයක් ඇඳලා. එහෙනම් ඉහළට ඒ කියන්නේ ඇස් මට්ටමේ ඉහළින් තියෙන වස්තුව දිහා බලන්නේ මොන කෝණයකින්ද? ආරෝහණ. ඔව් මේක අනිවාර්යයෙන් පේපර් එකේ තියෙනවද නැද්ද? කෙටි ප්‍රශ්න පත්‍රයේ හරි තැනක මේක තියෙනවා. හරි. හැබැයි මතක තියාගන්න බලන තැනට ඇහැ ගෙනියන්න ඕනේද නැද්ද? ඇහැ ගෙනියන්න. ඒගොල්ලෝ කිව්වොත් එහෙම B සිට බලනවා කියලා. මොකද කරන්නේ? B සිට මේ ළමයි පටලව ගන්න තැනක් තියෙනවා. B සිට Aගේ ආරෝහණ කෝණය කිව්වොත් අපේ ළමයි A ගාවනේ කෝණේ දාන්නේ. B සිට කිව්වොත් ඇහැ කොහෙද තියෙන්න ඕනේ? ඔව් අර උතුරේ කියන්නේ A සිට දිගංශය කිව්වොත් අර උතුරක් අඳිනවා වගේ අතන කියලා හිට ගන්නවා. මෙතනත් එහෙම තමයි. B සිට කිව්වොත් එතන තමයි කෝණේ තියෙන්නේ. එතන තමයි ඇහැ තියෙන්නේ. right? කොයි දිහාද බලන්නේ? බලන තැනට යා කරන්න ඕන. යා කරා right. ඒ කිව්වම එතනට ගිහින් බලන තැනට යා. යාලන තැනට යා කරා. රෝඩිනෝ right. එහෙනම් මේ පල්ලෙහාට භ්‍රමණය වුණොත් මොන කෝණද කියන්නේ? අවරෝහණ කෝණ. නිකන් දාන්න අවරෝහණ කෝණ කියලා. right okay. එහෙනම් මෙච්චරයි තීරය තියෙන්නේ. පොඩි ගාන මේ පොඩි තීරය ටිකක් නේ මේකේ තියෙන්නේ. ඔන්න බලන්න තීරය ටික ආයෙ මතක් කරමු. ඍජුකෝණී ත්‍රිකෝණය. sin cos tan ඒකත් මතකයි අපේ ළමයින්ට අපි කියලා දීපු විදියට. කෙටි ක්‍රමයට. ඊට පස්සේ තව එකක් දාගත්තා මොකද්ද? අපි දාගත්තා දිගංශය. මේ දිගංශය. දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිණාවර්තව මයින කෝණය. අනිත් එක තමයි මොකද්ද? ආරෝහණ කෝණ. පොඩි තියරි චුට්ටක් තියෙන්නේ නේ. right. එතකොට මේකේ පොඩි තියරි චුට්ටයි තියෙන්නේ. අපි මේකෙන් ගාණක් හදමුද බලන්න. අපි ගාණක් හදමු. අපි විභාග පේපර් එකකටම අපි යන්න. මොකද පාස් වීස් තමයි ඔයගලන්ට තියෙන ගයිඩ් මේවා කරන්න තියෙන හොඳම එක නේ. right. එහෙනම් ඔන්න බලන්න මේකේ ලස්සන ගාණක් තියෙනවා. ඔයාට අර තියරි ටික මතක නම් ඔයාට දැන් මේ ගාන හදන්න පුළුවන් නම් මේක වීඩියෝ එක බලන්න නැතුව නේද? බලන්න නැතුව හදලා නවත්තලා හදලා
ඔයාලට ඊට පස්සේ පුළුවන් මේකේ අඩුපාඩු ටික රයිට් සර් මෙහෙම කිව්වනේ. මොකද මම ගානකට හිතන විදිය වැදගත් ඒක. රයිට් ගානකට හිතන විදිය වැදගත්නේ. රයිට්. එහෙනම් බලන්න මේ කවිද මේ අපේ ළමයින්ට කියන්න ඕනේ මේ පේපර් එකේ ගාන හරියට මොකද කරන්න ඕනේ? කියවන්න ඕනේ. අපේ අය මේ සින් ගාලා කියවලා එකපාරට ගාන හදන්න යනවා. එහෙම බෑ. මොකද්ද ඒගොල්ලෝ අනිවාර්යයෙන් මොකද ගාන එකපාරක් දෙපාරක් කියවන්න ඕනද නැද්ද? හොඳට කියවලා ගානේ රූපේ හරියට අඳගන්න අන්න හරි. දැන් අපේ දරුවෝ සමහරකට එක එක දත්ත දාන්නේ නැහැ. ඇත්තටම ත්‍රිකෝණමිතිය ගානේ පළවෙනි කොටස හොයාගන්නවද ලකුණු 3ක් නැත්නම් 2ක් හම්බ වෙනවා. රූපයෙන් දාම රූපේ දත්ත ටික දා. සමහරක් වෙලාවට විභාගෙට රූපේ ඇදලා එනවා. නැත්නම් අපි ඒක ඇඳ ගන්න ඕන. රයිට්. ඇඳලා આવොත් අපි දරුවට පොඩි වාසි නේද? ඒ දත්ත මාක් කරන්න ඕනේ. දත්ත මාක් කරන්න හරියට. දැන් බලන්නකෝ මේ මොකද්ද තියෙන්නේ. පිට්ටනියක දැන් පිට්ටනියක් වහම පොළොවනේ. මේ පොළොවේ දැන් මේ පොළොව තියෙනකොට හිතන්න මේ පොළොව කියන එක අපි මේ බෝඩ් එකට අරන් තියෙන්නේ නේ. ආරයිට්. ඒක අර බිම තියෙන ලක්ෂ ටික තමයි අපි ආ කරන්නේ නේ. තිරස්තලය. තිරස්තලයක් නේ. ඔව්. ඒක බෝඩ් එකට අරගෙන. ඒක බෝඩ් එකට අරගන්නවා. සිරස්තලයක්ද තිරස්තලයක්ද? තිරස්තලයක් නේ. සිරස්තලයක තියෙන්නේ ඒක බෝඩ් එකේ සිරස්තලයට අරගෙන. සිරස්තලය. නෑ තව තියෙනව නේද? ආරෝහණ කෝණ අවරෝහණ කෝණ එනකොට මොන තලයක්ද දෙන්නේ? සිරස්තලයක්. අර මේ එතකොට දිගංශය එන්නේ තිරස්තලයක. අරක සිරස්තලයක එන්නේ. රයිට්. දැන් එතකොට ඔයා බලන්න මෙහෙම පිට්ටනියක B ලක්ෂයේ සිටින බිමල්ට. දැන් ඇත්තටම මේ ගානේ B කිව්වහම B ගාවට යන්න ඕනේ. B ඉන්නේ බිමල් නම් එතන බිමල් කියලා දාගත්තාම ගාන ලේසිද නැද්ද? අපි ගාන එක්ස්ප්ලেইন කරලා ළමයින්ට අපි ඊට පස්සේ ගාන හදමු. හරි. එහෙනම් අන්න කිය පිට්ටනියක B මෙතන. මෙතන ඉන්නේ නේ B. මෙතන කවුද? බිමල් ඉන්නව නේද? රයිට්. එතන ඉන්නවා බිමල්. දැන් කටුවට අපි දාගමු නේ බිමල්. බිමල්. මෙතන ඉන්නවා B. බිමල්. අතර බලන්න බිමල්ට උතුරින් කිව්වම ඒ කියන්නේ කෙලින්ම උතුරින් නේ. කෙලින්. ඒ කියන්නේ මොන රේඛාවද? සිරස් රේඛාවක් වෙනවා. එහෙනම් බිමල්ට උතුරින්. මේක රිසර්ච් එකේ ඇඳලා තියෙන්නේ. කවුද උඩ ඉන්නේ? අමල්. අමල්. මගේ බිසෝ අමල් බිසෝ. රයිට්. දැන් අමල් ඉන්නවා බිමල් ඉන්නවා. මෙතන තව ලක්ෂයක් තියෙනවා S කියලා. මොකක්ද මේ ලක්ෂය? ප්‍රතිමාවක්. දැන් අපිට මේ ප්‍රතිමාව මෙහෙම කෙලින් තියෙනවද? ඒව අපිට අදාළ නැහැ. ඒ ලක්ෂය විතරයි අදගත්තේ. මේ පොළොවේ තියෙන මේ පොළොවේ තමයි මේ ඇඳලා තින්නේ නේ. ඒ සැලැස්ම තමයි මේ තලයට ගෙන බෝඩ් එක තලයට ගෙනලා තියෙන්නේ. දැන් එතකොට අමල් බිමල් මෙතන ප්‍රතිමාවක් තියෙනවා. ප්‍රතිමාව. කාවෙන්ද මේ ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයට විතරමද? විතරමයි. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් මේකේ තියෙන්න ඕනේ. නමුත් මේකේ පේන්නේ නැහනේ. අපේ දරුවෝ ගොඩක් වෙලාට හිතයි මේක ඍජුකෝණයක් වගේනේ. වගේ රූපේ දිහා බලලා ගාන තීරුම් තීරණය කරන්න බෑ. එතන තියෙන කවුද දන්නේ මෙතන අංශක 89ද කියලා නේ. ඒ රයිට් අංශක 90 වගේ පේනුනට එහෙම තීරණය කරන්න බෑ. රයිට් ඕකේ. රයිට්. එහෙනම් ඊට පස්සේ බලන්න මේකේ අනාමල් විමල් මේ නම් ලියව කරන ලකුණු හම්බෙන්නේ නැහැ. හැබැයි මේ ඒකේ තියෙන දත්තයන් ටික දැම්මොත් දැන් ඔන්න අර කියන ලස්සන එන්න එක හයිලයිට් කරන්න. අර ඒ සිට කිව්වොත් කොහෙද කියලා හිතගන්නවා? ඒ සිට කිව්වොත් ඒ ගාවට කොන්න නේ තිනා. හිටගත්තා. ඔන්න මෙහෙම හිටගත්තා. හිටගත්තා කියන්නේ මේ උතුරක් නදිනවා කියන එක නේද? මේක ඇඳලා තින්නේ අපි පොඩ්ඩක් මේ නෝට් කියලා දාලා තින්නේ. අනුට දාන්න මේක කළා. අන්න උතුර තියෙනවා. අන්න එතනින්. right. ඒ සිට එස්හි දිගංශය. තැනක් තියෙන්න ඕනේ තව තැනක් දිගංශය කියන්න තියෙන්නේ බෑ. ඒ සියා කරන්නේ. ඒ සියා කළනේ තියෙන්නේ. ඒ සියා කළා තියෙන්නේ. ඒ සිට කිව්වොත් උතුරට ගියා දිගංශය කිව්වම මෙහාට මයින කෝණේ. මෙන්න මේ කෝණේ එළියෙන් එන කෝණේ. ඒ කෝණේ දීලා නේ තියෙන්නේ. 144. යන්නේ 144 කියලා දාන්න ඉතින් ලස්සනට. දැන් ඔයා පුතේ මෙතන 144 කියලා දාපු ගමන් මේක සල් රේඛාවක් හින්දා සල් රේඛාවක් මත පිරි බද්ධ කෝණලගේ අංශක 180. හින්දා මේ පොඩි කෝණ හොයන්න පුළුවන්ද බැරිද? 180. ඔව් අපි මේ වෙලාවේ මේ දන්න දේවල් හොයාගෙන ගියාම ලේසිද නැද්ද? අපිට ලේසි මාරුයි. පහසුයි අපිට. දන්න දේවල් අපි හොයාගෙන යන්න ඕනේ. එහෙනම් මෙතන දාන්න කීයද උත්තරේ? 54යි. 56. sorry. මම මේ ඔව් මම මේ කිව්වේ. එහෙනම් මෙතන කෝණේ කීයද? 50. කොහොමද 56 ගත්තේ? 180න් අඩු කරා කීයද? 144. 144 අඩු. දැන් මේ කෝණය දීලාද බලන්න. ABS ඔන්න බලන්න. අපි යන්න ඕනේ නේද? ABS කෝණය එන්නේ මේ මැද ලක්ෂයට නේද? ඔව්. ABS එහෙනම් මේ කෝණය කීයද? 54යි. 54ක් එන අංශක. right.
දැන් ඉවරයි. තොරතුරු දැම්මනේ අපි ඔක්කොම. ගාන මේ කම්ප්ලීට් නේද? රයිට්. ත්‍රිකෝණයක් නෙන්නේ මේ කැලේ මේ කෝණ ටිකක් තියෙනවා. හරි සරලයි. මේකම මේ වගේම ගානක් මේ අවුරුදු පේපර් එකේ නේ? රයිට්. සර් චූටි වැරද්දක් අතර 36 නේද? මෙතන 144යි ඔව් අඩු කරාම කීයද? 36. චූටි නෙමෙයි ඒක. හොඳ චූටි. ඒක චූටිලු බලන්න ළමයි. හොඳ චූටිලු ඈ. අංශක ගානක් කළේද චූටිලු. රයිට්. අංශක 36යි. හරිද? මෙතන අංශක 36යි. හරි. එහෙනම් ගාන ඉවරයි. ගානේ පළවෙනි කොටසට හරියට දාන්න. රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කර දී ඇති තොරතුරුේ හේතුඵල. ඉතින් මේ කයින්ද මේකට ලකුණු හම්බ වෙනවද? ලකුණු කියන්නේ. 3ක් නැත්තම් 2ක් හම්බ වෙනවා. රයිට්. ඕකේ. එහෙනම් බලන්න ඊළඟ ප්‍රශ්නෙට. කොටස් 4යි තියෙන්නේ නේ. ඒ කොටසක් ඉවරයි. අමල් සහ බිමල් අතර දුර සෙවීම සඳහා අන්න මේ පේපර් එකේ ත්‍රිකෝණමිතිය ගානේ කොටස් දෙකයි ඉන්නේ. මොකක්ද එන කොටස් දෙක? දුරක් හොයන්නයි. දුරක් හොයන්න. කෝණයක් හොයන්නයි දුරක් හොයන්න. එච්චරම දෙන්නේ. ඔව් ඉතින් ඕලෙල් මට්ටමේ ඔච්චරයි තියෙන්නේ. ඕලෙල් කියන්නේ සරල විභාගයක්. හරිද? රයිට්. ඔයා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මේ වෙලාවේ මේක අල්ලගෙන තව ගණන් දෙයක් හැදුවා නම් මොකද වෙන්නේ? ගොඩ දා ගන්න පුළුවන් ගන්න. රයිට්. අමල් සහ බිමල් අතර දුර සෙවීම සඳහා ABS ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය යොදාගත හැකි වීමට හේතුව දක්වන්න. ත්‍රිකෝණමිතික අනුපාතය යොදන්න පුළුවන් වෙන්නේ මේ ත්‍රිකෝණය මොකක් වුණොත් විතරද? අනිවාර්යෙන් ත්‍රිකෝණයක් වෙන්නම වෙන්න ඕනේ. එහෙනම් මේක ත්‍රිකෝණයක්ද කියලා කොහොමද බලන්නේ? අනිත් කෝණේ හෙව්වනම් හරියට. දෙකක් දන්නවා. අනිත් එක. එහෙනම් අපි ඒක හොයලා බලමු. රයිට්. ඉතින් බලන්න මෙතන දැන් අපේ දරුවන්ට මේක ලේසියෙන් අපිට කියලා දෙන්න පුළුවන්. 36යි 54යි කීයද? එතන 6 දැම්මාම කීයද? එතන 90යි නේ. මේක 90යි. මේ දෙන්න 90 නම් අනිවාර්යෙන් අර කීයක් එනවා? 90ක් එනවා. ඒක සරලයි ඒක පෙන්වන්න අවශ්‍ය නැහැ. හැබැයි ඕගොල්ලෝ ලියනකොට දෙවෙනි කොටසේ ලියනකොට මොකක්ද ලියන්න පුළුවන්? ASB සමානයි අංශක 90යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා කියලා දාන්න පුළුවන් රීසන් එක. එතකොට මේ එම නිසා මෙම ත්‍රිකෝණය මොකක් වෙනවා? ඍජු කෝණයක ත්‍රිකෝණයක් වෙනවා. ඒක නිසා මේකට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඕකේ. එහෙනම් ඒකත් ඉවරයිනේ. ඒකත් හරියට දාන්න. දෙකක් ඉවරයි. ඒක ලකුණු කීයක් විතරද දෙන්නේ? එකක් නැත්නම් දෙකක් දෙයි. දෙකයි හතරක් අරන් ඉවරයි. තව ලකුණු 6ක් තියෙනවා. ඒ 6 ඉන්නේ මේකට 3යි මේකට 3 ගානේ ඉන්නේ. රයිට් බලන්නකො ලකුණු ගත්තා මෙතනින් කියද්ද 4ක් නේ. 4ක් කියන්නේ හැම ගානකම මේ පොඩි කොටස් දෙකක් හැදුවොත් ඊළඟට S එකක් එනවද නැද්ද? S එකක් ගන්න පුළුවන්. හැබැයි කලබල වුණොත් S එකක් නැති වෙනවනේ. කලබල වෙන්න නරකයි. කිසි දෙයකට කලබල වෙන්න නරකයි. රයිට් එහෙනම් කලබල වෙන්න එපා. පේපර් එක කරනකොට කලබලයක් නැතුව හිමින් සැරේ කියවලා බලලා කරන්න. රයිට්. දැන් බලන්න මේක. හැබැයි ඉතින් අපේ පන්තියේ ළමයි ඉන්නවා මේ ගාන නිකන් විනාඩි 5ට හදන්න පුළුවන් ළමයි ඉන්නවද නැද්ද? මෙතන ඉන්නවා විනාඩි 5ට 6ට හදන්න පුළුවන් දරුවෝ ඉන්නවා. රයිට්. එතකොට ත්‍රිකෝණමිතික අනුපාතය යොදා ගන්න. දැන් මෙතන කියනවා ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරන්න කියලා. එහෙම කිව්වොත් තමයි පාවිච්චි කරන්නේ. ත්‍රිකෝණමිතික අනුපාතය යොදා ගනිමින් අමල් සහ බිමල් අතර දුර මීටර් 100 බව පෙන්වන්න. කො අමල් සහ බිමල් අතර දුර කියන්නේ මේ දුර නේ? මේ දුර. එතකොට මේ කෝණය යූස් කරන්නත් පුළුවන් මේ කෝණය යූස් කරන්නත් පුළුවන් නේ. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. අපේ දරුවන්ට ඕන නම් පුළුවන් මේ රූපේ ඒ ඍජු කෝණී ත්‍රිකෝණේ විතරක්. ඒ කියන්නේ පාදයක් හොයන්න කෝණයක් ඕනේ. දන්න පාදයක් ඕනේ. එතකොට අනිත් එක නා තමයි නොදන්න පාදය වෙන්නේ. ওই තුන් දෙනා විතරයිනේ මේකේ තියෙන්නේ. හරි සරලයි නේද මේක? එහෙනම් අපි මේක වෙනම ත්‍රිකෝණයකට මේක අරගෙන පොඩ්ඩක් පෙන්නමුද චුට්ටක්. අපිට පොඩ්ඩක් මේගොල්ලන්ට පැහැදිලි වෙන්න පොඩ්ඩක්. අපි ගමු අරක අඳින්න මතක නම් ඔයාට මෙහෙම කරලා ඇඳා. රයිට් ඕකේ. අන්නංසු 90යි. මෙතන කෝණයක් දීලා තිබ්බා කීයද? 54යි නේ. 54 අතන 36යි. රයිට්. අමල් සහ බිමල් අතර දුර කියන්නේ මේ AB නේද? AB නේ AB දුර. අතර 36ක් දාමු. දැන් අපේ ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා 36න් ගන්නවද 54න් ගන්නවද අණුවෙන් ගන්න බැහැනේ. 36න් ගන්නවද 54න් ගන්නවද? ඔන්න ගැටලුවක් එනවා. මේකට එතකොට මෙහෙමයි 36න් ගන්නවා කියන්නේ 36 සම්මුඛ පාදයක මේකනේ BS. එතකොට එතනට සයින් මේ පාදේ දන්නවද අපි? නෑ. මේ පාදේ දන්නේ අර පාදේ දන්නේ නෑ. එතකොට මේකේ සයින් දැම්මොත් එහෙම පාද දෙකක් දන්නේ නෑ. පාදේ හොයාගන්න පුළුවන්ද? බෑනේ. බෑ. හැබැයි මේකට බද්ධ පාදේ මේ දිග දීලා තියෙනව නේද? 80.9 කියලා දීලා තියෙනවද නැද්ද? 80.9යි. මොනවද දීලා තියෙන්නේ? මීටරනේ. මීටර වෙන්න බෑ. එහෙනම් මේ දිග දීලා තියෙනවා ගාන. ඒක මාක් කරන්න ඕන අනිවාර්යෙන්. මේ දිග
මේ 54ට කවුද? සම්මුඛ පාදය. සම්මුඛ පාදයයි ඒකේ හොයන්න තියෙන එක්කෙනා කවුද? කරණය. එහෙනම් ඔය සම්මුඛ පාදයයි කරණයයි. සම්මුඛ සාක සරම කරේ කොහම කවද මතක් සයිමන්ව. ඔව් සයින් කියන්නේ සයින්. හරි. හරි. එහෙනම් අපි දානවා මෙතන කෙලින්ම දානවා sin 54. sin 54 සමානයි කීයද? සම්මුඛ පාදය 80.9 බෙදනවා කීයෙන්ද? කරණය AB. ඕකේ. හරි. ඊට පස්සේ දැන් මේ sin 54 හොයන්න ඕනේ. හැබැයි ඉතින් මේගොල්ලන්ට sin 54 හොයන්න දන්නේ නැති වෙන්නේ තියන්නේ නැහනේ. sin 54 හොයන්න දන්නේ නැත්නම් මේ ගාන හදන්න යන්න එපා. නේද? රයිට්. sin 54 හොයනවා කියන්නේ ලඝු බලනවා වගේම තමයි. අර වගු පොතේ මේ පැත්තේ 54 බිඳුවනේ. 54 බිඳුව බැලුවම කීයක් එනවද? 0.80යි 90 එනවා. රයිට්. තමයි දැක්කද අක්කට මතකයි ඔක්කොම. රයිට්. මේගොල්ලන්ට කියන්න ඕන එක දෙයක්. මෙතනදී ත්‍රිකෝණමිතිය ගානේදී ලඝු පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ලඝු පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සර පරණ ගණන් වල ලඝු පාවිච්චි කරන්න තිබ්බා. සිලබස් එකේ තියෙනවා මේක ලඝු පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. රයිට්. දැන් ඔයා බලන්න මේකේ මේ AB නේ හොයන්න ඕනේ. AB ව මෙතෙන්ට දාලා මෙයාගේ මෙතන දාන්න පුළුවන්ද? මෙයාව හරහාට වැඩි කරනවා. එතකොට එයා එන නිසා ආයෙ බෙදනවා ආයි බෙදනවනේ යාගේ. මෙයාගෙන් බෙදලා පහලට. ඔව් ඉතින් දුර දිග අපි යන්න ඕනේ. මෙයාව මෙහෙට දාලා මෙයාට කියනවා ඔයා යන්න අතෙන්ට මං යන්න. එතනට එහෙම මාරු වෙන්න පුළුවන් නේ. හැබැයි එහෙම කරන්න පුළුවන් මේ පැත්තේ උඩ යටයි තියෙනවා. උඩ යටයි තියෙනවා විතරයි. එහෙම මාරු වෙන්න පුළුවන්. රයිට් ඕකේ. එහෙනම් AB මේ පැත්තට තනි වෙනවා සමානයි 80.9 බෙදීම කීයද? 0.80යි 90. ඕකේ. දැන් මේක දැක්කහම නිකන් මොකද්ද නිකන් අවුලක් වගේද නැද්ද අපේ අයට? අවුලක් දශම තියෙන එක. දශම තියෙන කවුලන්නේ. දැන් අපේ අයට මේක දැක්ක ගමන් හිතනවා මේකට ලඝු දාන්න ඕනේ මෙයාගෙන් බෙදලා ලඝු දාන්න ඕනේ view තියෙනවා. ඒව කරන්න ඕනේ නැහැ. මේ ගාන හැදෙන්නේ ලස්සනට බෙදිලා උත්තරේ එන්න. ඔයාලට පේනවා. සාමාන්‍යයෙන් ගණිතය ඉගෙන ගත්ත කෙනෙක්ට පොඩ්ඩක් ඉස්සරහා පේනවා නේද පොඩ්ඩක්. ඉස්සරහා පේනවනේ පොඩ්ඩක් නේ. ඉතින් මෙතනත් පොඩ්ඩක් ඉස්සරහා පේන්න ඕනද නැද්ද? පේනවා. අරනේ 80 නිකම්ම බෙදන්න බෑ නේද අපිට යට එක්කෙනාගේ දශම තියෙන්නේ බෑ. මේ දශම ස්ථාන කීයක් තියෙනවද? 1 2 3යි 4යි. මේ හතරම අයින් කරන්න කීයෙන්ද වැඩි කරන්නේ? 10න් වැඩි. හැබැයි උඩත් වැඩි කරන්න ඕනේද නැද්ද? යටත් වැඩි කරනවා. වැඩි කරන්න ඕනයි. 80.9 වැඩි කරනවා කීයෙන්ද? 10න්. බෙදනවා 0.80යි 90 වැඩි කරනවා කීයෙන්ද පුතේ? 10න් වැඩි කරනවා. රයිට් බලන්න ඈ. දැන් ඉතින් මේකේ උත්තරේ වාට ගන්න පුළුවන්. මම මෙතන ඉන්නේ කරදරයි. ඔන්න එහෙනම් ඔන්න ගන්නවා. හරි. ඔන්න බලන්න එහෙනම්. රයිට්. දැන් ඔයා බලන්න මෙතන මොකක්ද එන්නේ? මේ තිත එනවා මෙතෙන්ට ස්ථාන හතරක්. එහෙනම් එන 8090 නේ එන්නේ. 8090 එනවා. 8090 එනවා. ඊට පස්සේ මේක වැඩි කරාම මෙතනින් තිතක් එකක් පැන්නාම බිඳුව කැපෙනවා. තව බිඳු දෙකක් ඉතුරුද නැද්ද? ඔව්. එහෙනම් 809යි තව අකට බිඳු දෙකක් දාන්න. මේ බෝලෙට මේ බෝලේ කපන්න පුළුවන්ද? සමහරවිට 1000න් එහෙනම් 10,000න් මෙතන වැඩි වෙන්න ඕන 10,000 නේ දශම ස්ථාන කීයද? ඔව් 10,000යි. 10,000න් වැඩි වෙන්න ඕන. නෑ මේක හරිනේ. මෙතන රයිට්. දැන් හරි රයිට්. දැන් බලන්න මේක මෙහෙම දැන් මේකේ කොහොමද ආවේ මෙතෙන්ට? ඔන්න බලන්න 10,000න් වැඩි කරේ. ඇයි 10,000න් වැඩි කරේ? දශම ස්ථාන හතරක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. ඕනම් 3ක් වැඩි කරලා මෙතන ගන්න පුළුවන් මේ බිඳුව වැඩක් නැති නිසා. මම 10න් අපි 10න් වැඩි කරේ ඒකයි. කමන්නේ අපේ දරුවන්ට දශම ස්ථාන ඔක්කොම ටික නැති වෙන්නේ මෙතනම ගත්තාම හරිනේ එතකොට 10න් වැඩි කරාම හරි. ඊට පස්සේ මේක හරි. මේක සුළු වෙන්නේ කොහොමද? මේ බෝලෙට මේ බෝලේ කැපෙනවා. right. දැන් ඕකේ උත්තරේ එන්නේ කොහොමද? මෙතනත් 809 මෙතනත් 809. 809ට 1යි මෙතනට 1යි අතර බෝල දෙක තියෙනවද නැද්ද? දැන් උත්තරේ ඇවිල්ලාද නැද්ද? උත්තරේ ඇවිල්ලා. උත්තරේ පුතේ මීටර් 100යි කියලා පෙන්වන්න තියෙන අන්නේ උත්තරේ මීටර් 100යි. අපි ඒකක දාමු. පොඩක් ගඩාවට ඒකක දාන්න පුරුදු වෙන්න.
අවුලක් නැහැ. නමුත් ඒක දාන්න පුරුදු වෙන එක හොඳයි නේද? right. එහෙනම් පළවෙනි කොටස ඉවරද නැද්ද? හරි සරලයිනේ මේ ගාන. මේ තුන්වෙනි කොටසනේ. මේ තුන්වෙනි කොටසත් ඇදුවට පස්සේ ළමයි කීයද ලකුණු ඔක්කොම කීයක් විතර හම්බෙන්නේ මෙතන? 3යි ලකුණු 7ක් හම්බ වෙනවනේ. 7යි කියන්නේ ඒකට ළඟයිනේ. හැම ගානකින්ම ලකුණු 7 ගත්තත් ඔව් මේ අපේ අයට පොඩි දෙයක් කියන්න ඕනේ. ගානක සෙකන්ඩ් පේපර් එකේ මතක තියාගන්න. අන්තිම කොටස හදනකොට ඒකට හොඳ බුද්ධිය වැඩි වෙලා ගන්න එපා. ඒකට ගොඩක් වෙලා ගත්තොත් වැඩක් නැහැ. මෙතනින් යනකොට ලකුණු 7ක් හම්බෙලා ඉවරයි. ඉතුරු එක ගන්නව නම් ඔයා ඒ වෙලාවේ විනාඩි 2ක් විතර 3ක් වගේ කාලයකදී ගන්න ඕනේ. නැතුණත් ඒක අතහැරලා දාන එක හොඳයි නේ. විනාඩි 5ක්. ඔව් විනාඩි. මොකද අපි මේව ගානකට තියෙන්නේ මේ කාවේදී පැය කාලක් නේ තියෙන්නේ. පැය කාලයි තියෙන්නේ. ඒතර ඒ ගාට විනාඩි 5ක් ගන්නත් බෑ. විනාඩි 3න් වගේ ටක් ගාලා ඒක ඔළුවට සෙන්සෙන්න ඕනේ. නැත්තම් බෑ මේ ගාන හදන්න. රයිට්. එතකොට මේ ගාන ඉවරයි. පේපර් එකේ ත්‍රිකෝණමිතිය ගානට එන්නේ දිගක් හොයන්නයි කෝණයක් හොයන්න. රයිට්. එහෙනම් අපි බලමු අපි ඊළඟ කොටසට යන්. දැන් බලන්නකෝ. බිමල් මීටර් තව පොඩි කෑල්ලක් මේකට එකතු කරනවානේ. බිමල් මීටර් 30ක් බටහිරින් පිරි. දැන් බටහිර කියන්නේ කොහෙද? අර පොඩි කාලේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලාවරෙන් කියලා මේම කියවනවා නේද? එහෙනම් මේක උතුරනේ. බටහිර කියන්නේ කොහෙද? මේකනේ. මේ පැත්තට මේ. මෙතන ඉඳන් කොහෙද යන්නේ මේ මිනිස්සයා? මීටර් 30ක් යනවා. මීටර් 30ක් යනවා. අන්න එතන මෙතන මීටර් 30ක් යනවා. F ලක්ෂයේ කොඩි කණුවක් පිහිටා ඇත. මෙතන දින කොඩි කණුවක්. හරිද? පිහිටා ඇත. දී ඇති ඔබ ඇඳි රූපයේ මෙම තොරතුරු ඇතුළත් කර. FB විශාලත්වයේ සොයන. right. එහෙනම් අපි මේක මීටර් 30ක් මෙයාට අදිමු. කොච්චර ලේසිද නේද? දැන් මට ඔයා කියන්න මේ බටහිරනේ. මේ උතුරනේ. මෙතන කීයද කෝණේ? අංශක 90යි. ඇයි? ප්‍රධාන දිශා දෙකක් අතර කෝණේ අංශක 90ක් වෙනවා. එන එක 90. ඒකත් වැදගත්ද නැද්ද ගානට? වැදගත්. අර ඒ ලක්ෂයට යා කරන්න. ඔන්න ඔතනින් ඔහොම එනවා. right. හරි දැන් මේකේ දන්න දේවල් මොනවද මෙතන මේ ත්‍රිකෝණේ? මම 100යි කියලා. 100 කියලා ගත්තනේ. ඒක 100 දාගන්න ඕනද නැද්ද? 100 දාගෙන තමයි කල්පනා කරන්න ඕනේ. අපි ගානක උඩින් හොයාගත්ත තොරතුරු ඒකට රූපෙට ඇතුළත් කරන්න ඕනද නැද්ද? ඊළඟ කොටසට ඒක ඕන වෙනවා. රයිට්. ඒක ඇතුළත් කර නැත්නම් අපි අරක ඇතුළත් කරගත්ත වුණොත් අපි ගාන හදන්න යනකොට අර දත්තය පේන්නේ නැහැ නේ අපිට. ඒක ගාන හදාගන්න අපිට බැරි වෙනවා. එහෙනම් මෙතන මීටර් 100යි මෙතන 30යි. ඔයා දන්නවද? දිගවල් දෙකක් දුන්නාම හොයන්න පුළුවන් මොකද්ද? කෝණයක් හොයන්න පුළුවන්ද බැරිද? මෙතන කෝණය දාන්න බලන්න. ඒක හොයන්න. AFB නේ අන්න ඒක. මේ ටීට කියලා දාගත්තා නේ. එහෙම දාන්න පුළුවන්ද? පුළුවන් නේ. පුළුවන්. කෝණයක් දාගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම දාගන්න. නැත්නම් AFB කියලා ලියන්න පුළුවන්. රයිට්. ටීට කියලා ලියන එක ලේසි නේ. රයිට්. දැන් මෙන්න තියෙනවා ඍජු කෝණය ත්‍රිකෝණය. කෝණය තියෙනවා. කෝණය අහන්නේ. එහෙනම් කෝණයට අදාළ පාද දෙකක් ඕනේද නැද්ද? දෙකක් ඕනේ. සම්මුඛ බද්ධ සබම් බබා. සබම් බබා නම් කවුද? ටැන්. අපේ ළමයින්ට සබම් බබා කියනකොට මතක් වෙන්නේ ටැංකිය. එහෙනම් අපි මේකට දානවා මොකද්ද? අපි දානකොට අපි පිටුවක් ගමු. අපි අලුත් පිටුවක් අරගමු. අඳින්න අවශ්‍ය නැහැ. කෙලිම අපි රූපෙට අපි දාමු. කාලේ වටනවා මේ අද වගේ දවසක tan theta සමානයි 100 නේද තිබ්බේ සම්මුඛ පාදය. 100 බෙදීම කීයද? 30 තිබ්බේ. ගණන් මෙතනට එකක දාන්න ඕනේද? ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. එහෙනම් බෝලෙට බෝලේ කැපුවා 10 3ෙන් බෙදන්න තියෙන්නේ. ඒක මැනුවල් බෙදන්න පුළුවන්ද බැරිද? ඔව්. ඒක අපේ අයට බෙදන්න පුළුවන් නේ. 10 බෙදීම දශම ස්ථාන 3කට 4කට මේ ඉලක්කම් 4කට ගත්තාම ඇතිනේ. 3.333 අපි මේකට කියනවා ඉන්වර්ස් බලනවා කියලා නේ කියන්නේ. ඒව වුණෙත් නෑ. මේ අගය දුන්නාම ඒ අගයට අදාළ මොකක්ද ඕනේ? කොහොනේ. එන කෙලිම තීටා කියලා දාන්න පුළුවන්. තීටා සමානයි මේ අගයට අදාළ කෝණය. එහෙනම් අර tan වගු පොතේ මේක සර්ච් කරන්න ඕනේ නේද? මේ අගය සර්ච් කරන්න ඕනේ. 3.3. ඔව්. කොහෙද තියෙන්නේ කියලා. මේ tan වල 3.0 කිව්වට අර එක බාරයක උඩ 3 තියෙනවා ඊළඟට නෑ නේද? මතකද? වගුපොත බලනකොට. 1.0 කිව්වා එන්නේ tan වගුපොත මොකද? tan ගේ අගය බිඳුවේ සිට අනන්තය දක්වා තියෙනවා නේ. sin ගේ cos ගේ මොකද වෙන්නේ? 0.1යි.
බිඳුවයි එකයි අතර තියමාදී 0.0 කියලා එන්නේ මේ sin cos tan වල මේකේ 3.4 එහෙම එන්න පුළුවන්ද බැරිද එන්න පුළුවන් right එහෙනම් මෙතන අපි ඉතින් මතකෙන් දාමුනේ මේක කොහොමද මතකද ඔයාලට මේකට 3.3 ඔයගොල්ලෝ හොයලා බලන්න ඔයගොල්ලෝ පොත අරන් බලන්න මේක මොකක්ද දෙන්නේ කෝණය මේකට කෝණය මොකක්ද දෙන්නේ මේකට 3.3 එහෙනම් හොයලා බලන්න මේකට අදාළව අපි වගු පොතේ බැලුවොත් එහෙම වගු පොතේ එනවා කෝණය මොකද්ද කෝණයක් එනවද නැද්ද එහෙනම් වගු පොතේ බලන්න මේ කෝණය මම හිතන්නේ උත්තරේ කියන බලන්න මේකට එන අගේ අපිට මතක විදියට බලන්න ඒක කොහොමද කියලා ලඝු පොඩක් බලලා දාන්න මේවා මතක තියාගෙන ඉන්නේ නෑනේ රයිට් බලමු අගේ අංශ කීයක් එනවා 3.3 තියෙනවද නැත්නම් ඒකට ආසන්න එකක් නෑ බලන්නේ කලාව වලින් බලන්න පුළුවන් අපිට ඒක ටක් ගාලා බලමු අපි දැන් ඔයගොල්ලෝ අපිට කලින් බලන්න ටක් ගාලා බලන්න රයිට් මේකට එන උත්තරේ මොකක්ද එතකොට ඔයගොල්ලෝ දාන්න මේක උත්තරේ අපි දාමු වගුපොත් තියෙනව නේද ඔව් අපි උත්තරේ දාමු ටක් ගාලා අපි දරුවෝ හොයාගනි ටක් ගාලා ඒගොල්ලෝ කී දෙන උත්තරයකට අංශක 73යි කලා කීයද 18යි ඒක ගත්තේ කොහොමද මේක තියෙන්නේ මේක හරියට නෑනේ ඒ අඩුපාඩු බලලා ගාන බලලා දාන්න ඕනේ ඒකනේ කලා ගාන ආවේ මේක ඔව් 73 10 ඔව් ඊටු ටික ගන්න ඊටු ටික මැදනාන්තරේ හරියි එහෙනම් මේක හරිය ඔන්න එනවා උත්තරය ආව එච්චරයි මේ ගාන එච්චර තියෙන්නේ ඒක මාර ලේසියිනේ අපි දරුවන්ට මේ වගේ ගානක් එන්න කියලා ප්‍රාර්ථනා කරමු නේ රයිට් එහෙනම් ඔන්න හරි එහෙනම් ඔන්න ත්‍රිකෝණමිතිය අපි දැන් මේ කරේ පාඩමක් ගන්නවද නැහැ මොකද කරේ ගානකින් පාඩමක් උගන්නන ගම ඔව් අපි තීරය ටිකක් මතක් කරලා දුන්නාද නැද්ද දැන් මේ දවස්වල විභාගයේම කරලා මතක නැතුව ඇතිනේ නේද රයිට් එහෙනම් බලන්න විභාගයට කලින් යන්න කලින් දවස්වල මේවා බලලා යන එක හොඳයිද නරකයිද හොඳයි මේවා නේ රයිට් අnder මතක් කරා ඒක නම් ඊට ත්‍රිකෝණමිතිය හරි එහෙනම් ත්‍රිකෝණමිතිය ඔයාලා මොකද කරන්න ඕනද ඔයාලා මොකද කරන්න ඕනේ ත්‍රිකෝණමිතිය ගානක් හදන්න තව ගණන් දෙකක් පේපර්ස් අරගෙන ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුළුවන් මේගොල්ලන් එහෙනම් හදන්න එහෙනම් ත්‍රිකෝණමිතිය මතක් කරා අපි යනවා එහෙනම් ආයිබෝවන් රයිට් තව ගානක් තව චුට්ටකින් එනවා හරි රයිට් ආයිබෝවන්